චිලි කල්චර් YouTube channel එකට අදත් ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඔයත් බීෆ් වලට ආස කෙනෙක්ද? එහෙනම් අද මම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා සුපිරියටම බීෆ් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කල් අරින්නේ නැතුව අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. අද මම මේ සඳහා බීෆ් ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඊට අමතරව ලොකු ලුණු ගෙඩි එකක්, තක්කාලි ගෙඩියක්, ලුණු තේ හැඳි එකමාරක්, මිරිස් කුඩු මේස හැඳි එකයි කාලා, සූදුරු කුඩු තේ හැඳි එකක්, බෙදපු තුරු පහ මේස හැඳි එකක්, ගම් මිරිස් කුඩු තේ හැඳි එකමාරක්, තෙල් මේස හැඳි 3ක්, ඒ වගේම කරපිංචා ඉති 3ක්, සීඹල ඇට 4ක්, අමුමිරිස් කරල් 3ක්, සුදුලුණු බික් 8ක් විතර, ඉඟුරු සහ කුරුඳු. ඉතින් මුලින්ම මම මේකට විනාගිරි තේ හැන්දක්, ලුණු තේ හැන්දි එකමාරක්, ගම් මිරිස් හැන්දි එකක් දාගෙන හොඳින් කලවම් කරගෙන ටික වෙලාවක් මේක පැත්තකින් තියාගන්නවා. ඒත් එක්කම අපි සියඹල ඇට 4ත් වතුර කෝප් එකමාරකට දිය කරගෙන තියාගන්න. ඉතින් දැන් මම ඇතිලියක් රත් වෙන්න තියලා තෙල් ටික දාගන්නවා. තෙල් ටික රත් වෙගෙන එනකොට මම එකතු කරගන්නවා කුරුඳු, ඉඟුරු සුදු ලුණු, කරපිංචා සහ රම්පි ස්වල්පයක්. ඊට පස්සේ අමුමිරිස් සහ ලුණු ටිකත් මම එකතු කරගන්නවා. ඉතින් ඒත් එක්කම තක්කාලි ටිකත් මේ විදිහට දාගන්නවා. ඉතින් දැන් මේ ටික හොඳටම තැම්බෙනකම් විනාඩි කිහිපයක් මේ වගේ පිස ගන්නවා. ඉතින් මේ ටික දැන් හොඳටම තැම්බිලා තියෙන්නේ. දැන් මම ලිපේ ගින්දර හොඳටම අඩු කරගෙන බෙදපු 3-5 කුඩු මේස හැඳි එකක්, මිරිස් කුඩු මේස හැඳි එකයි කාලා, සූදුරු කුඩු තේ හැඳි එකක් එකතු කරගෙන මේ විදිහට තෙලේ තප්පර 30ක් වගේ බෙද ගන්නවා. දැන් මම බීෆ් ටික දාගෙන මේ වගේ හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේක පියනෙන් වහලා විනාඩි 5ක් විතර පිස ගන්නවා. විනාඩි 5කට විතර පස්සේ මම සියමල දිය කරපු වතුර කෝප් එකමාර එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. දැන් මම මේක පියනෙන් වහලා මධ්‍යම ගින්දර මට්ටමේ මස් ටික හොඳටම තැම්බෙනකන් පිස ගන්නවා.
ඉතින් මම විනාඩි 10කට විතර පස්සේ ලුණු රස බලලා මදි වගේ නම් ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. මම මෙතෙන්දි ලුණු තේ හැඳි භාගයක් විතර දාගන්නවා. ඉතින් දැන් මම හරියට විනාඩි 23ක් විතර පිසගෙන තියෙන්නේ. ඉතින් දැන් නම් බීෆ් කරි එක නියම ගානට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම ලිප ඔෆ් කරගන්නවා. මේ තියෙන ලිප ඔෆ් කරලා විනාඩි 5කට විතර පස්සේ අපි හදාගත්ත බීෆ් කරි එක. ඔයාලත් බීෆ් වලට ආසයි නම් අනිවාර්යයෙන්ම මේ විදිහට උයලා බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.